ડોක්ටර් මේ ස්ට්‍රෙස් එක නිසා තමයි මගේ කොණ්ඩේ ඔක්කොම ගියේ. මෙච්චර ස්ට්‍රෙස් වෙන්න හේතුව මොකද්ද? අනේ ડોක්ටර් මේ කොණ්ඩේ අනේකම තමයි. උඹ අදත් රස්තියාදුවේ ගිහින් ආවනේ 5 වෙද්දි ගෙදර එනවා කියපු මිනිහා. අනේ අම්මේ පරක්කු උනේ කොණ්ඩේ කපන්න ගියා. ඔය බං බාගෙටනේ කපලා තියෙන්නේ. වේටර් රයිසේ මෙහෙනවා. ඇයි සර්? මේ ප්ලේන් ටික පෙට්‍රෝල් රහයිනේ මිනිස්සු. එහෙනම් සර්. ඕක ප්ලේන් ටි නෙවෙයි. ඒකෙන් එන්නේ ඩීසල් රහක්. OIC මහත්තයා මොකද මෙහෙ? මම නම් මේ කට උත්තරයක් ගන්න ආවා. නේ හැබැයි මේ වයිෆ් ප්‍රෙග්නන්ට් නේ. ටිකක් පෙන්නන්න ආවා. එතකොට සර් කාවද මේකට සැක කරන්නේ? අනේ මට උදව්වක් කරන්න ඕන මහත්තයා. මේ 50 තියාගන්න අංකල්. මේ මහත්තයෝ උඹලා රෙකෝඩ් කරනවා නම් මට 1000ක්වත් දියන්. මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. බලන්න කෙල්ලේ. ඔයා මේ ගුණදාස වගේ වෙයි. හැම පිරිමි ළමයින්ටම ලොකු පාට පෙන්නුවොත්. කලයා සුමන. ඔහෙ කිසිම දෙයක් දන්නේ මට උනේ මම කෙල්ලෙට ටෝක් කරන්න දන්නේ නැති එක. තමුසෙට තාත්තා දවසර දුන්නේ බයික් එක 3ක් දාන් යන්න. දඩ ගෙවන්න ලෑස්ති වෙනවා. සර් කමන්නේ. ඒක ලාභයි. බයික් 3කට පෙට්‍රල් ගහනවට වඩා. අයියෝ මිනිස්සුયો. ඇයි ගෙදර මැද වලක් කපන්නේ? මම බැලුවා. අපේ තාත්තා හැමදාම කිව්වා මේ ගෙදරට ලක්ෂ 30ක් 40ක් යට කරා කියලා. අනේ මොකද්ද පසින්දු මේ බත් ටික කාලා ඉන්නකෝ. අපි පස්සේ ලස්සන කෙල්ලෙක් යලු කරගමු. දැන් හොඳ ළමයි වගේ බත් ටික කන්නක. ඔනේ මොකද පසින්දු මාව මෙහෙම තනි කරලා ගියේද? ඔනේ මට සමා වෙන්න. මං ආයෙ ඔහෙම වටේ යන්නේ නා. කෙල්ල ලස්සනට එන්නවනේ මහත්තයා. ඔය ළමයා ඉස්සර මගේ උකුල උඩ මාත් එක්ක හුරතල වුණ කෙල්ලනේ. මේ මහත්තයා මනමාලිගේ දුරින් වෙන්නේ නැහැ දෙයක්වත්ද? මම මේ ළමයා කලින් වැඩ කරපු තැන බොස්. පේනව නේද පුතේ? ඔයත් මේ මිනිහා වගේ වෙයි. ඉගෙන ගත්තේ නැත්තම්. බලයන් ගෑණිය යන්න මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්. අද ඉරිදනේ. අඩෝ බං මේ කෙල්ලගේ බර්ත්ඩේ එක මොනවද දෙන්නද කියලා අයිඩියා ගන්න නැහැ. කෙල්ල මොන වගේද? ලස්සනයි බං. සුදුයි. කොණ්ඩේ එහෙම දිගයි. එහෙනම් මගේ නම්බර් එක තියන්න. මොකද්ද මිනිස්සුયો මේකේ තේරුම? නැමදාම වැඩේ ඉරලා බීගත්තු ගමන් ඉස්සර කොහොමද කිව්වේ? පඩි දවසට විතරයි බොන්න කිව්වා. උදින් යෝධියේ දැන් දවස් පඬිනේ. අංකල් අපිට කොත්තුවක් දාන්න. ලාර්ජ් එකද ස්මෝල් එකද ඕන සර්? අපිට අංකල් දෙන්න ස්මෝල් එකක් කලේ. ප්ලේට් 8කට දාලා. උඹලා බං ජොබ් කරන්නේ ඕනද හිඟන්නවද? පුතා මෙහෙ වරේ. කවද බං මේ උඹ මගේ බබා කියලා දාන් ඉන්නේ? ඒ මගේ බබා නෙවෙයි මාක් බාබා. අම්මේ මුස්ලිම් යාළුවෙක්. අපේ මහත්තයෝ මම මේ මහත්තයා දැන් එයිද කියලා බලන් ඉදී සෑහෙන වෙලාවක් තිස්සේ. ඒ මොකෝ සීයේ? ඉතින් ඉච්චර කලබලයට මාව හෙව්වේ. සර්ගේ ජීවිතේ සතුටුම දවසනේ අද මේ මල් ටික දෙන්න. සතුටම දවස අද. හෙටනේ මගේ වෙඩ්ඩින් එක. ඒක තමයි බං අද කිව්වේ ආයේ මොන ෆන්ද. තරහ වෙන්න එපා මහත්තයෝ. ආයේ බන වලට කතා කරන්න එපා. අනේ ඇයි හාමුදුරුවනේ? පුතා වීල් එකේ ගහන් ඉන්නේ. අම්මා දීපු පණ තාත්තා දීපු නම අදාළ නැහැ. කාගේවත් බන කියලා. නෝනේ අප්පේ හරිම මහන්සි. ඔය කහට එකක්වත් වක් කරන් ආවනම්. තාත්තේ. නොදකින්න යකෝ. මට වහ ටිකක් දියන්. ඔනේ මොකද පසින්දු මාව මෙහෙම තනි කරලා ගියේද? ඔනේ මට සමා වෙන්න. මං ආයෙ ඔහෙම වටේ යන්නේ නා. සර් මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. උන්නේ කොහෙද යන්නේ මේ රැවෙලා? මම සර් මේ යනවා බීමෙන් හැදෙන ලෙඩ පෞල් ප්‍රශ්න ගැන දේශනයකට. මේර කවුද බං ඔය දේශන කරන්නේ? අපේ ගෑණි සර්. කෙල්ලේ ඔය කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එක ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයේ රෑ මම දුන්නම නම් බිව්වා. අපේ ගුණදාස මාමේ මොකෝ මේ බෑන්ඩේජ් බැඳන් නෝනා ගැහුවද? උඹ මේ මගුලක් කතා කරනවා. අර ජඩ නිමලයා කිව්වේ අර හුරතලේට ඔය බුරන්නේ කියලානේ. මේ කොල්ල මට රයිස් එකක් දාපන් බං. අපෝ සීයේ ඇයි හැමදාම රයිස්ම කන්නේ? අද කමුකෝ කොත්තුවක්. මොකද පණ යන්නේ නැහනේ. මට බං පණ යන්නේක නෙවෙයි ඉවසන්න බැරි බඩ යන්නේක. සර් දැන් ගොඩක් රෑ වෙලා. ඔය ඇතිනේ ඩ්‍රින්ක්ස් ගත්තා. නෝනා එහෙම බණී දැන් ගෙදර යන්න. මම බැඳලා නැහැ. එහෙනම් බං මගුලකටද බං උඹ රෑ වෙනකම් බාර් අස්සේ ඉන්නේ? ටීචර් අන්තිම පේලිය ඩෙස්ක් එකෙන් ටික් ටික් සද්දයක් එනවා. ඒ ළමෙක්ගේ අලාම් එකක් වෙන්නේ නැති පුතේ. ටීචර් පිස්සු කතා කරනවා. ඒ මොහොමඩ්ගේ මේසේ. නෝනා මෙන්න හම්බ වුණා. මේ මොකක් ගැනද? මේ පොත ඇවිල්ලා නෝනා ප්‍රශ්න වලට අඩකට විසඳු. එහෙනම් මහත්තයා අපි මේකෙන් දෙකක් ගමු. සර් මොනවද බැලුවේ? ඔය මොනා හරි ලාභ බනිස් මුකුත් නැද්ද මේ සතෙක්ට දෙන්න? සර්ට දැන් කන්නද ගෙනියන්නද? සර් මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? ඇයි මේ යාචකෙක් අත්තඩංගුවට අරන්? මේක ඇවිල්ලා හිඟන්නෙක් නෙවෙයි. මු මේ වෙස්වලන් ඉන්නේ පොල්ල තියලා ට්‍රිප් යන්න එනවා කියලා. කොල්ල ඉක්මනට හොස්පිටල් එකට යමන් නිහාල් ICU එකේලු. ඉතින් නිහාල්ව මං මේ ඊයේත් දැක්කනේ ක්ලබ් එකේ කෙල්ලෝ එක්ක ඩාන්ස් කරනවා. ඒක තමයි බං. ඒක උගේ ගෑණිත් දැකලා බං. ආපෝ නෝනා. හැමදාම මේ කරෝලයි බතුයිනේ. තමුසේ වචනයක් කියන්න එපා. මටත් එපා වෙලා තිබෙන්නේ එකම සොසේජස් එක කාලා. අනේ මගේ මහසොනා දැක්කද? මූ මොන අවල මේ ගිහිල්ලාද දන්නේ නැලෝ. කෙල්ලෙක් ටොක් කරන්න ගිහිල්ලාද දන්නේ නා.